जाए तेरी कस्तूरी रैन जगाए मन मस्त मगन बस හායි ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආයෙත් වීඩියෝ එකක් අරගෙන උගලත් එක්ක එකතු වෙනවා. ඉතින් මේ වීඩියෝ එක තියෙන්නේ මේ අවුරුද්ද සමයකේ අන්තිමටම මම එළියට ගිය වෙලාවට ගත්ත වීඩියෝ එකක්. ගොඩාක් දේවල් නෑ හරිම පුංචි වීඩියෝ එකක්. මට ඇත්තටම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න ඕනේ වුණේ මේ අවුරුද්ද මම ස්පේන් ගිය වෙලාවේ ගත්ත වීඩියෝස්. ඒත් මට හිතුණා ගොඩාක් කාලයකට පස්සේ අරන් එන පළවෙනි වීඩියෝ එක මේ විදිහට පටන් ගන්න. ඉතින් වැඩි කතා නැතුව අද වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා බලමු. මේ සමයකේ අන්තිම මේ අවුරුදු සමයක පොඩ්ඩක් රස්නේ තිබ්බා. ඉතින් මම දවසක මගේ යාළුවෙක්ට බර්ත්ඩේ ගිෆ්ට් එකක් ගන්න එළියට ආවා. මේ ඒ වෙලාවේ මම දැකලා සමහර පොඩි දේවල් ටිකක් මට ගන්න ගමන්. වැඩකට දේවල් නෙමෙයි ඒත් මම කැමති දේවල් දින මම ගත්තා. කොහොමද මගේ යාළුවාගේ බර්ත්ඩේ ගිෆ්ට් එක ගත්තේ මම මෙතනින් නෙමෙයි වෙනින් තැනකින්. හැබැයි ඒ ගිෆ්ට් එක ගන්නකම් මම දැකපු අනිත් දේවල් වල වීඩියෝස් තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. මේ වෙලෙදි සමයක වුණාට ඕටම් ඩෙකොරේෂන් එහෙමත් තිබ්බා. හැබැයි මම ඒ වල ක්ලිප්ස් ගොඩාක් අරගෙන නැහැ. මෙලින් බාතින් සෝප් විකුණන ෂොප් එකක්. හරිම ලස්සන සුවඳ එක බාත් බෝම්ස් සෝප් ලෝෂන්ස් තිබ්බ. හැබැයි මම එකක්වත් ගත්තේ නැහැ. ඔක්කොම ආසාවෙන් බලලා ආපහු ගෙදර ආවා. ඉතින් මේ ෂොප් එකට පස්සේ මම ගියේ shopping mall එකකට. ඒකට යන්න කලින් මෙන්න මේ මල් ටික දැකලා මම නැවතිලා ෆොටෝස් වගේක් ගත්තා. මේ ඒ ටික තමයි ඉතින්. අරහෙට මෙයාට හරි එකම තැන ෆොටෝස් ටිකක් ගත්තා. බලන්නකෝ. ඊට පස්සේ දාඩිය දාගෙන එතන ඉඳන් මම අර කිව්ව shopping mall එකට ඇවිදගෙන ආවා. ඇවිල්ලා මම යාළුවට තෑගි තෝරන්න ගත්තා. හැබැයි මම ඒ වෙලාවේ අරගෙන තියෙන හරියම පොඩි ක්ලිප්ස් ප්‍රමාණයක්. ඒකින්ද ඕගොල්ලොත් එක්ක ඒ මොනවත් ෂෙයා කරගන්න වෙන්නේ නැහැ. මෙතන තිබ්බ එක ප්‍රශ්නයක් තමයි මගේ බජට් එකට වඩා මෙතන තිබ්බ දේවල් වල ගාණ වැඩි. ඉතින් මට ගොඩාක් බලන්න වුණා මොකක්ද මං ගන්නෙ කියලා. කොහොම හරි පැයකමාරකට විතර පස්සේ මට හරියන එකක් හම්බුණා. බජට් එකට හරියන දෙයක්. ඉතින් ඒක අරගෙන බර්ත්ඩේ කාඩ් එකක් හොයාගෙන රැපින් පේපර්ස් හොයාගෙන ඔක්කොම අල්ලක දාගෙන දැන් මේ යන ගම. යන්නේ වෙන කොහෙටවත් නෙමෙයි. ඉතින් මොන්නේ මේ තමයි මම අර කිව්ව මම කෑම ගන්න ආව ඒෂියන් ෂොප් එක. මුලින් මම ඇතුළට ගිහින් බැලුවා එච්චරම සෙනඟක් හිටියේ නැහැ. ඉතින් බිසිනස් නැති නිසා ඔන්න මම එතනින් කනවා කියලා තීරණය කරලා ඊට පස්සේ මෙන්න මේ දේවල් තමයි ඕඩර් කරේ. මෙන්න මේ චේන් අපිට quality මාර්ගය රහයි අනිත් දේවල් නම් සාමාන්‍ය විදිහම තමයි. හැමෝම මම එදා දවසේ මම මේ විදිහට අන්තිම මොහොත ගත කරා. හැමදාම ගත කරන ඒකාකාර ජීවිතයට වඩා පොඩ්ඩක් හරි වෙනසක් ලයිෆ් එකට ආවහම ඊළඟ දවස් ගානම මහන්සි වෙලා වැඩ කරන්න සමහර වෙලාවට මොටිවේෂන් එකක් වෙනවා. මම මේ කියන දේ ගොඩක් දුර රටවල ඉන්න තමන්ගේ පවුල් වලින් වෙන් වෙලා ජීවිතේ ගෙවන අයට තේරෙනවා ඇති. ඉතින් වැඩි කතා කියන්න යන්නේ නැහැ. කොහොම හරි මේ විදිහට මගේ දවස ඉවර වුණා. වීඩියෝ එක අදට මෙතනින් ඉවර කරනවා. මෙච්චර වෙලා මාව අහගෙන හිටියටයි බලාගෙන හිටියටයි ඔයගොල්ලන්ට ගොඩක් ස්තුතියි. तेरी कस्तूरी रैन जगाए मन मस्त मगन मन